දැසනක් අද අපේ ප්‍රවෘත්ති සාකච්ඡා මීට පෙර ප්‍රවෘත්ති සාකච්ඡාවේ මම වාඩි වෙච්ච වෙලාවක ප්‍රශ්න කිරීමකුත් කළා. ඉහළ අධිකරණවල ගරු විනිසුරුතුමන්ලාගේ විශ්‍රාම වයස් සීමාව සම්බන්ධයෙන් නියෝජිත අදහස පිළිබඳව යම් අදහස් විමසීමක් අපි ඒ අවස්ථාව උදා වුණු පසුව ඒ පිළිබඳ පුළුල්ව කතා කරමු කියලා තමයි මම එදා යෝජනා කළේ. වර්තමාන ආණ්ඩුව ඉහළ අධිකරණවල විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීම සඳහා නිශ්චිත යෝජනාවක් දැන් ඉදිරිපත් කරමින් ඉන්නවා. මම දැක්කා ඊයේ චතුරංග අබේසිංහ ගරු නියෝජ්‍යමතුමා කියනවා මේක අනිවාර්යෙන්ම ගේනවා කියලා. මගේ පළවෙනි පැහැදිලි කිරීම ළඟට මම එන්න හදන්නේ ජනමත විචාරණයකින් තොරව මේ ව්‍යවසා සංශෝධනය සිදු කළ නොහැකි. මේක තමයි මම කරන පැහැදිලි කිරීමේ ශීර්ෂය. ජනමත විචාරණයකින් තොරව මේ හා සම්බන්ධ ව්‍යවසා සංශෝධනය සිදු කළ නොහැකි. මම මගේ තර්කය ගොඩනගන්නේ රාජ්‍යයේ මුඛ්‍ය නීතිය ලෙස සියලු දෙනා තර්කයකින් තොරව පිළිගන්නා ශ්‍රී ලංකා ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අංක 3, 4 සහ 83 කියන වගන්ති මත පදනම් වෙලා. අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වෙනි වගන්තියේ කියනවා ශ්‍රී ලංකා ජනරජයේ පරමාධිපත්‍යය ජනතාව තුළ පිහිටා ඇති අතර එය වෙනස් කළ නොහැක්කේ කියලා. 4 වෙනි වගන්තිය පැහැදිලි කරනවා පරමාධිපත්‍යයට අදාළ ආයතන සහ විෂයයන්. ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 වෙනි වගන්තිය කියනවා ජනතා පරමාධිපත්‍යයට ව්‍යවස්ථාදායකය, විධායකය, අධිකරණය, මූලික අයිතිවාසිකම් සහ ඡන්ද බලය කියන ආයතන සහ විෂයන් අදාළ බව. ඒ වගේම 1978 දෙවන ජනරජ ව්‍යවස්ථාවේ 83 වෙනි වගන්තියේ ඊටාම නිර්වුල්ව කියනවා මේ ජනතා පරමාධිපත්‍යයේ යටතට ගැනෙන විෂයපතයන් 5ට අදාළව ඒ කියන්නේ ව්‍යවස්ථාදායකය, විධායකය, අධිකරණය, මූලික අයිතිවාසිකම් සහ ඡන්ද බලය කියන විෂයපතයන් 5ට අදාළව කිසියම් ව්‍යවස්ථා සංශෝධනයක් සිදු කරන්නේ නම් ඊට පාර්ලිමේන්තුවේ 3/2ක බහුතරයට අමතරව අනිවාර්යෙන්ම ජනමත විචාරණයක් අත්‍යවශ්‍ය බව. ඒ අනුව ඔබට පැහැදිලි මේක දේශපාලන අදහසක් විතරක් නෙමෙයි රටේ මුඛ්‍ය නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3, 4 සහ 83 කියන වගන්ති මත පදනම් වෙලා මම මේ තර්කය ඔබට ඉදිරිපත් කළේ. ඒ වගේම මේ යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් තවමත් කවුරුවත් වැඩි පුර කතා නොකළ ඉතා බරපතලම තැන මම ඔබට කියන්නද කිසියම් ආණ්ඩුවකට තමන් සතු 3/2ක පාර්ලිමේන්තු බහුතර බලය මගින් ගරු අධිකරණවල විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව ඉහළ දැමිය හැකි නම් කෙනෙක්ට තර්කයක් ගොඩනගන්න පුළුවන් නේද කිසියම් ආණ්ඩුවක් සතු 3/2 බහුතර බලයකින් විනිසුරු විශ්‍රාම වයස 5ට ගෙන්නත් පුළුවන් කියලා. 3/2 බහුතර බලයෙන් පමණක් වයස් සීමාව ඉහළට ගෙන යා හැකි නම් ඒ වැරදි පූර්වාදර්ශයක් ලෙස ස්ථාපිත වෙන එක වළක්වන්න බෑ. ඒ නිසා ඊටාම වැදගත් මේ රටේ නීතිය නැමැති උත්තරීතර විෂය සම්බන්ධ අප සියලු දෙනා සංවේදී. ඒ පිළිබඳ ප්‍රාමාණික විද්වතුන් වෘත්තිකයන් සියලු දෙනාගෙන් ඊටාම ගෞරවයෙන් ආයාචනාත්මකව අපි ඉල්ලනවා මෙන්න මේ වැරදි පූර්වාදර්ශය ස්ථාපිත වන්නට ඉඩ තියන්න එපා කියලා. මොකක්ද වැරදි පූර්වාදර්ශය? 3/2 බහුතර බලයකින් ආණ්ඩුවක් වයස් සීමාව උඩට ගෙනියනවා නම් 3/2 බහුතරයකින් යම් ආණ්ඩුවක් හිතයි අපිට මේ පහලටත් ගේන්න පුළුවන් කියලා. වෙන්න බැරි නෑනේ. 978 ජේ.ආර්. ජයවර්ධන එහෙම වැඩක් ලංකාවේ කළා. ලංකාව විතරක් නෙමෙයි 937 දී ෆ්‍රැන්ක්ලින් ඩී රූස්වෙල්ට් ඇමරිකා එක්සත් ජනපදයේත් එහෙම දෙයක් කළා. Taman සතු පාර්ලිමේන්තු බලය මත අධිකරණය සම්බන්ධ ව්‍යවස්ථාවට එකඟ නැති සංශෝධන පිළිබඳ තත්ත්වයේ පිළිබඳවයි මේ පැහැදිලි කිරීම මම කළේ.
මම විශ්වාස කරනවා මේ යෝජිත ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ විවිධ අදහස් ඇහෙමින් තිබෙනවා. හැබැයි මෙන්න මේ කාරණා දෙක ඉතාම වැදගත්. මම කියපු කාරණා දෙක නැවත සාරාංශයක් විදිහට ගත්තොත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 4 සහ 83ට යටත්ව ජනමත විචාරණකින් තොරව මෙවැනි සංශෝධනයක් ගෙන එන්න බෑ. දෙවැනි තර්කය තමයි 3න් 2 බහුතර බලයකින් පමණක් විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව ඉහළ යනවා නම් එය පූර්වාදර්ශයක් ලෙස ස්ථාපිත වෙනවා. ඒ වැරදි පූර්වාදර්ශයක් බවට පත්වන තැනක් අනාගතයේ නිර්මාණය විය හැකි 3න් 2 බහුතරයෙන් ඉහළට යන්න පුළුවන් නම් පහළටත් එන්න පුළුවන් කියලා කෙනෙක්ට හිතෙන්න ඉඩ තියෙනවා. ස්තුතියි. එතකොට මේ දැන් ආණ්ඩුව පාර්ශවයේ එහෙම නැත්නම් ඊයේ ටෙලිවිෂන් සිල්ල මහත්තයා කිව්වේ මේවා මේක එකතු වුණාට මේ කාලිනව මේ එකතු වෙච්ච නෙමෙයි කොහොමද එකතු වෙලා තමයි හිටියේ අභියෝගයක් නැහැ කියලා කිව්වා. ඒ වගේම මේ තිබ්බ අඩිය ආකාශයට ගන්නේ නැහැ කියලා කියන්නේ. තිබ්බ පඩිය ආකාශයට ගන්නේ නැහැ කියලා. ටිලින් සිල්ලා මහත්මයා වැනි කෙනෙක් එහෙම කියපු එක ගැන මම පුදුම වෙන්නේ නැහැ. මම දැක්කා මාධ්‍යවේදීන් සර් මේ ගැන මොකද හිතෙන්නේ කියලා අහනකොට ඒ තරම් සැලකිල්ලට ගන්න නැතුව යන ගමන් වාහනයට ගොඩ වෙන ගමන් මෙය බරපතල කාරණයක් නෙවෙයි වගේ උත්තරයක් දෙන්න උත්සාහ කළේ. ඔහු වෙන්නේ කෙවන්නක් කියපු එක ගැන මම පුදුම නොවෙන්න හේතුව කියන්නද? ජනතා විමුක්ති පෙරමුණත් මේ නූතනයයි සම්මත කරන්න උත්සාහ කරන මාලිමාව NPPත් මේ මෑතකත් බලයට එන්න පෙර මෑතකත් කිව්වා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියන්නේ හුදු කඩදාසි කැලලක් විතරයි කියලා. එහෙම පදනමක වුන් හැමදාම දේශපාලනය කළේ. ඒ පදනම මත තමයි 71 ආයුධ ගන්නේ, 88 89 ආයුධ ගන්නේ, 2022 දී පාර්ලිමේන්තුව ගිනි තියන්න එන්නේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රාජ්‍යයේ මුඛ්‍ය නීතිය හුදු කඩදාසි කැලලක් විතරයි කියන පදනම මත දේශපාලන විග්‍රහ කරගන්න කෙනෙක්ගෙන් ඊට වඩා වෙනස් උත්තරයක් අපේක්ෂා කරන්න බෑ. දැන් ඔබතුමාලා මේ දේශපාලන පක්ෂ ටික එකතු වෙලා දැන් මේ කාරණාවට විතර එකතු වෙන ඉදිරියේදී වෙන තවත් ඉදිරි දේශපාලන නෑ ටිල්ලින් සිල්ලා මහත්තයාටත් අනුර දිසානායක ගරු ජනාධිපතිතුමන්ටත් මාලිම ආණ්ඩුවටත් ඒ වගේම මේ පිළිබඳ උනන්දුවක් දක්වන සියලු දෙනාටත් ඉතාම කාරුණිකව මම කියන්නේ ලංකා ඉතිහාසයේ පුරාම විපක්ෂ හැමදාම යම් නිශ්චිත කාරණා සම්බන්ධව එකට වැඩ කරලා තියෙනවා. NPP විපක්ෂී ඉද්දිත් ඔවුන් මේ ඒකාබද්ධ විදිහට තමයි වැඩ කළේ. 2010 සරත් වංශක මහත්තයාගේ ඡන්දෙට මේ කණ්ඩායම ගොඩ වුණේ ඔවුන් සමග එකඟ නැති දේශපාලන ව්‍යාපාර රැසක් ඒ වේදිකාවේ ඉඳෙද්දිනේ. හෙළවුරුමයි TN එක එක වේදිකාවේ හිටියේ 2015 මැතිවරණය වෙනකොට. මෛත්‍රීපාල සිරිසේන ගරු ජනාධිපතිතුමාගේ ඡන්දෙදිත් අපි හිතන්නේ නැති කණ්ඩායම එක වේදිකාවකට නැග්ගා. ඒ වගේම හොඳට හොයලා බලන්න කියවලා බලන්න ඉතිහාසය 47 ඉඳලා මේ මෑතක් වෙනකම්ම 2024 කිට්ටුවට එනකම්ම හැමදාම මේ රටේ ආණ්ඩු හැදුනේ පක්ෂ රැසක එකමුතුවකින්. හැමදාම මේ රටේ විපක්ෂ වැඩ කරලා තියෙන්නේ කිසියම් ආකාරයක නිශ්චිත කාරණා සම්බන්ධ යම් එකඟතා මත. මේ මොහොතේදීත් එකඟ තැන් තියෙනවා, එකඟ නැති තැන් තියෙනවා. එකඟ නැති තැන් තනිව අපි සාකච්ඡා කරනවා සහ සටන් කරනවා. පොදුවේ එකඟ විය හැකි තැන්වල එකට වාඩි වෙලා කතා කරනවා. ඒක අපි සජබෙට යෑමක් හෝ සජබේ අපි ළඟට යෑමක් හෝ එවැනි දේශපාලන විකෘතියක් නෙමෙයි. ඒ තමයි දේශපාලනය. නෑ එකතු වීම කියන එක අවස්ථා කිහිපයකදී වෙන්න පුළුවන්. එකතුව මැතිවරණ වලින් මෙපිට ජාතික ආර්ථික දේශපාලන සමාජ කාරණා සම්බන්ධයෙන් එකතුව කතා කරන අවස්ථා එනවා. සමහර අවස්ථාවලදී හැකි උපරිම කණ්ඩායමක් එකට එකතු කරගනිමින් සන්දහන විදිහට ඡන්දවලට යනවා. සමහර ඒවා වෙනම ඡන්ද කළා එකට එකතු වෙලා ආණ්ඩුව විදිහට හෝ විපක්ෂයේ විදිහට පාර්ලිමේන්තුව ඇතුලේ ආණ්ඩුව ඇතුලේ වැඩ කරනවා. මේ අවස්ථා තුනේදී යම් එකමුතු වීම ඉතිහාසය පුරාම සිද්ධ වෙනවා. ඒක හෙටත් වෙන්න පුළුවන්. ජාතික ආරක්ෂාව යනු කුමක්ද? ආණ්ඩුව තාම මේ පිළිබඳව සිද්ධි අධ්‍යයනය කරමින් ඉන්නේ. තාම ජාතික ආරක්ෂාව යනු කුමක්ද ආණ්ඩුව තේරුම් අරගෙන නැහැ. අර නියෝජ්‍ය ආරක්ෂක ඇමතුමා කිව්ව කතාව හරි. මේ බංකු පෙළේක වාඩි වෙලා ටියුෂන් පන්තිය පටන් ගන්න දැන් කාලේ හරි.
නෑ නෑ ඒ තීන්දුව ගැනීම සුදුසුද නැද්ද කියන එක මේකේ තියෙන මේ නිශ්චිත ආසන්න එක සිද්ධියක් විතරනේ ප්‍රශ්නේ තිබුණේ එතන නෙවෙයිනේ. හැප්පිලා බලමු කිව්වා සති දෙකෙන් ප්‍රශ්න ඉවර කරන්නම් කිව්වා. හැප්පිලා බලලා සති දෙකෙන් ප්‍රශ්න ඉවර කළා නෑ කියලා පැහැදිලිනේ. කිසියම් නිශ්චිත බුද්ධි තොරතුරක් මත සියලු දෙනාගේ ආරක්ෂාව වෙනුවෙන් කවුරු හරි ආණ්ඩුවක් විදියට තීන්දුවක් ගන්නවා නම් ඒ තීන්දුවත් එක්ක ගැටෙන්න යනව නෙවෙයි. ඒක ආණ්ඩුවේ වගකීමක්නේ. හැබැයි ආණ්ඩුවෙන් අපි ප්‍රශ්න කරන්නේ ඒක නෙවෙයි. ඔබ බලයට එන්න පෙර කිව්වේ සති දෙකෙන් ප්‍රශ්න ඉවර කරනවා කියලානේ. අවුරුදු දෙකයි සති කීපයක් ඉවර වෙලා තියෙන්නේ. ඒ නිසායි ඔබ මෙතනදී දේශපාලනිකව අභියෝගයට ලක් වෙන තැන අන්න එතන. මේ ප්‍රචණ්ඩත්වයේ මර්ධනය කිරීම සම්බන්ධ ඔබ අසමත් බව අද පොලිස්පතිවරයාගේ සහ දිස්ත්‍රික් ලේකම්වරයාගේ මේ ලියවිල්ල විසින් ලිඛිතව තහවුරු කරලා ඉවරයි. ඒකෙන් අදහස් කරන්නේ මේ තීන්දුව ගන්න නැතුව ඉන්න කියන එක නෙවෙයි. ඒ තීන්දුව නොගෙන ඉඳලා ඊට වඩා අනාරක්ෂිත තත්ත්වයක් ඇති කරන්න එපා. හැබැයි ඔබ අසමත් සමස්තයේ සුරක්ෂිත භාවය තහවුරු කරන්න. ජාතික ආරක්ෂාව වෙන කුමක්දයි ඔබ තවම තේරුම් අරන් නැහැ. සමහර විටක ගියයි මේක ජාතික ආරක්ෂාවට අදාළ කාරණාවක් නෙවෙයි කියලා. ජාතික ආරක්ෂාව පිළිබඳව අර්ථකථනයේ කිසියම් ආකාරයකින් අමුතු විදියකට හදාගෙන මේක අදාළ නැහැ වගේ කියන්නත් පුළුවන්. නමුත් ඉතින් මිනිසුන්ගේ ආරක්ෂාවනේ අවසානයේ හැමතැනකටම අදාළ වෙන්නේ. දැන් ගමින් ගමට යනකොට කොහොමද ප්‍රතිචාර? ඊටාම ඉහළ තැනක අපේ ගමින් ගමට වැඩසටහන නාමල් රාජපක්ෂ මැතිතුමා පෙරටු කරගනිමින් තියෙන්නේ. ඇත්තටම පක්ෂයක් විදිහට අපි අපේක්ෂා කළ ඉලක්කයක් තිබුණා. හැබැයි අද වන විට ගමින් ගමට වැඩසටහනේ මහජන සහභාගීත්වයේ තියෙන්නේ ඒ ඉලක්කයටත් වඩා බොහෝ දුර එහාට ගිහිල්ලා ඊටාම විශිෂ්ට ජනතා සහභාගීත්වයක් සංඛ්‍යාත්මකව දැවැන්ත මහජන සහභාගීත්වයක් එක්ක තමයි ගමින් ගමට යන පුංචි කොට්ටාස රැස්වීම තියෙන්නේ. ආණ්ඩු බලයේ තියෙන වෙලාවෙදිවත් අපේ දේශපාලන ව්‍යාපාරයේ ජනප්‍රියත්වයේ ඉහළම හිටපු අතීත අවස්ථාවකදීවත් ගමේ කොට්ටාස රැස්වීමකට මේ තරම් සෙනග ආපු බවක් අපි අත්විඳලා නැහැ. නාමල් රාජපක්ෂ මැතිතුමා වටා අලුත් ජන බලවේගයක් හැදෙන බව කාට හරි තේරුම් ගන්න උවමනා නම් මේ දෙස බලන්න කියලා තමයි තාම කාරුණිකව කියන්නේ.